ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයගොල්ලන් සියලුම දෙනාම මගේ YouTube channel එකට. අදත් මම ඔයගොල්ලන්ට හොල්මන් කතාවක් ගේන්න තමයි අදහස් කරන්නේ. මේ කතාව මම නම් කරගත්ත ගල්වන්ගේ හොල්මන් කියලා. මේකත් අපේ ගමට යාවද ගමක සිද්ධියක්. ඉතින් මේ කතාව ඇත්තටම අපේ ගමට කිලෝමීටර් 2-3ක් එහයින් ගමක් තියෙනවා. ඒ ගමේ එක්තරා තැනක් තියෙනවා. මේ එතෙන් ගල්වංගුව කියලා තමයි ගැමියෝ හඳුන්වන්නේ. ඉතින් මේ ගල්වංගුවේ හොල්මනක් ගැන තමයි මම අද කතා කරන්න හිතාගත්තේ. මේ ගල්වංගුව ගැන චුට්ටක් මේ පැහැදිලි කරන්න මම ඉස්සෙල්ලා මේ ස්ථානයේ ගල්වංගුවට ප්‍රධාන පාරෙන් ඇවිල්ලා අතුරු පාරක් දිගේ පොඩි වැලි පාරක් දිගේ එද්දී ඒ එන වැලි පාරේ දකුණු පැත්තෙන් අක්කර 100 ගානක රබර් වාපු කඳු සහිත වත්තක් තියෙනවා. ඒ වම් පැත්තෙන් තියෙනවා ඇලක් සහ වෙල්ලයාය එකම ඒ පැත්තත් තරමක කඳු ගැටයක් තියෙනවා. එතකොට මේ ගල්වංගුව කියන තැන හරිම ගුප්තයි. ඒ කියන්නේ දෙපැත්තෙන්ම එක්තරා විදිහකට කඳු වංගුවකුත් තියෙනවා. ලන්දු කැලෑව ගෙවල් නෑ. එතකොට මේ හරිය දවල්ට උනත් යම් ගුප්ත ගතියක් තියෙනවා. අර අපි කියන්නේ මේ හවස් වෙනකොට අර පෙරේත ගම දැනෙනවා කියලා. අන්න එහෙම තමයි මේ මෙතන අපි දැනට උනත් එතනින් යද්දී එහෙම ගඳ දැනෙන තැනක් ඒ ස්ථානයේ ගල්වංගුව කියන්නේ. අනිත් එක තමයි මේ ගල්වංගුවේ පාර හරිම අබලම. මේ වැලි පාර ගල්වංගුව කියන්නේ එතන පොඩි කඳු ගැටයක් තියෙනවා. ඒකේ මේ පයින් යන කෙනෙකුටවත් බයිසිකලයකටවත් මේ වේගෙන් යන්න බෑ. ගල් තරමක් ලොකු ගල් කැට තියෙනවා. තරමේ ලොකු ගල් පොතු තියෙනවා. ඒ වගේම මේ ලිස්සන තැන් තියෙනවා. ඒ නිසා වැස්සට හැරිච්චි බලවල් තියෙනවා. එහෙනම් මේ කෙනෙකුට පයින් යන්නත් බෑ. බයිසිකලයකකින් පාපැදීක ගමන් කරන කෙනෙකුට උනත් ඒක පිම්මට යන්න බෑ. ගල්වංගුවෙන් එක්ක බහින්න වෙනවා. එහෙන් බෑලා තල්ලු කරන්න වෙනවා. එහෙම ස්ථානයක් එතන. එතකොට මේ මෙතෙන්ෙන් නිතරම ගමන් බිමන් යන මේ කෙනෙක් අපි මේ නම් සඳහන් කරන එක සුදුසු නැහැ කියලා මට හිතෙනවා. අපි මේ හිතමුක මෙතෙන් තරුණෙක් යනවා මේ හැමදාම කියලා. මේ ඉතින් එදත් මේ තරුණයා හවස 5ට විතර මෙතනින් යනවා ප්‍රධාන පාරකින් කඩේට. යන්නේ මේ බයිසිකලෙන් යන්නේ. ඒකෙන් තමන්ගේ පාපැදියෙන් යනවා. ගිහින් කඩේට ගිහින් තමන්ට අවශ්‍ය දෙයක් මිලදී ගත්තා වූ ඒවා යම් අවශ්‍යතාවයකට ගිහින් එනකොට සාමාන්‍ය වෙලාව 8:00ට විතර රාත්‍රී 8:00 විතර වෙලා තිබ්බලු. මේ එතකොට දැන් මෙයාගේ බයිසිකලේ දැන් මේ පාරවල් වල ගමන් කරන විට ඒ කාලේ හැටියට කොහොමද මේ පාරේ ගමන් කරන පාපදී වල මේ ඩයිනමෝවක් තියෙනවා. ඒ කියන්නේ ලයිට් එළියක් තියෙනවා. මොකද ප්‍රදේශේ කොහෙවත් ලයිට් නැති නිසා අඳුර යන්න බෑනේ. ඒ නිසා මේ ඩයිනමෝවක් තියෙනවා. ඩයිනමෝ එළියෙන් තමයි යන්නේ. ඉතින් මේ තරුණයා දැන් කඩමන්නේ අවශ්‍ය දේ මිලදී ගත්තා. එහෙම නැත්නම් ඒ කරුණු කාරණා ටික ඉෂ්ට කරගෙන දැන් ගෙදර යන්න යනවා. යනකොට මේ ඩයිනමෝව දාගෙන පාපැදිය ටිකක් පදින්න අමාරුයි. මොකද ඩයිනමෝවත් කැරකෙන්න ඕන නිසා ටිකක් වේගයෙන් එන්න ඕනේ. මෙහෙම වේගයෙන් ඇවිල්ලා දැන් ප්‍රධාන පාරේ නම් මීටර් 300ක් විතර වෙනකොට ගල්වංගුව පටන් ගන්නවා. ගල්වංගුව පටන් ගන්නකොටම ගල්වංගුවේ තියෙන බලවල් ගල් ගොඩ නිසා වේගය අඩු වෙනවා.
වේගෙන් පදින්න බෑනේ බයිසිකලේ. වේගය අඩු වෙනකොට ලයිට් එළිය අඩු වෙනවා. ලයිට් එළිය අඩු වෙනකොට තවත් වලවල් වල වැටෙනවා. එතකොට කරන්නේ පාපැදියේ බහින්න සිද්ධ වෙනවා නිකන්. ඉතින් මේ තරුණයා පාපැදියෙන් බැහැලා තියෙනවා. බැහැලා මේ දල්වංගුව මීටර් 100ක් අතර ගියාම දල්වංගුව ඉවරයි. ඊට පස්සේ සාමාන්‍ය පාර. මේ ටිකනේ දුෂ්කර ටික. මේ ටික දැන් තල්ලු කරගෙන යනකොට මේ තරුණයාට අඩි 3-4ක් ඉස්සරහින් මිනිස්සෙක් යනවා පේනවලු. සුදු ඇඳගත්තු තරුණයාට වඩා වයස මිනිස්සෙක් යනවා. ඊට පස්සේ මෙයා බයිසිකල් තල්ලු කරගෙන එනවා දැකලා අර මේ මිනිස්සයා නැවතුණා. මේ නැවතලා මෙයා දිහා බලාගෙන හිටියලු ලම් වෙනකන්. එයා කියනලු මේ අයිසේ මාවත් දායි යනවකු මේ මාත් මේ පයින් යන්නේ කියලා කියනවා. ඊට පස්සේ තරුණයාට මේ කියපු කතාවේ තරම් හිතට අල්ලලා නැහැ. ඉතින් ඒ කියපු කතාවත් හරි අමුතු කතාවක් නේ. මෙයා බයිසිකල් තල්ලු කරා යන්නේ එයා කොහොමද දාගෙන යන්නේ? බයිසිකල් නංගුවා යන්න බෑනේ. ඊට පස්සේ තරුණයාත් කියලා තියෙනවා තරුණකමට පිස්සු දායිසේ මටත් මේ පැදගෙන යන්න බැරුව තමුසේ දායි යන්නේ කොහොමද කියලා ගියා බයිසිකල් තල්ලු කරගෙන. ඊට පස්සේ එහෙම යනකොට මේ අර අලුතෙන් හම්බෙච්ච පුද්ගලයා තාලත් එහෙම පුද්ගලයෙක් කියන්නේ අවුරුදු 50කට 60කට අතර වගේ පෙනුමක් තියෙන කෙනෙක් නේ. මෙයා මේ තරුණයාගේ බයිසිකලේ ලගේජ් එකෙන් අල්ලගත්තලු. අල්ලගෙන එහෙම කියන්න එපා මාවත් ඔකේ නංගවා යනවකෝ කියලා කිව්වා. ඊට පස්සේ තරුණයාට කේන්ති ඇවිල්ලා කිව්වලු පිස්සුද මිනිස්සුયો මම කොහොමද මේ කන්නේ තව කෙනෙක් දාගෙන යන්නේ මේ කියලා ආයි මේ අත අයින් කරලා බයිසිකල් තල්ලු කරන් ඉස්සරහට යනවා. යනකොට මේ අර අන්තිම හම්බෙච්ච පුද්ගලයා බොහොම ඉක්මනින් ඇවිල්ලා ඉස්සරහ පැත්තෙන් හැන්ඩල් එකෙන් අල්ලගෙන එහෙම යන්න දෙන්න බෑ මාව දාගෙන යන්න කිව්වා. ඊට පස්සේ තරුණයා පරුස වචනයක් දෙකක් කියලා බැනලා යන්න ගියා. දැන් මේ වෙනකොට දෙන්නගේ මේ ආහාරවල අතරේ ගල්වගුගේ අමාරු හරිය ඉවරයි. ඒ කියන්නේ කන්දත් ඉවරයි වලමුදුත් ඉවරයි ගල් ගොඩලිත් ඉවරයි දැන් හොඳ හරිය තියෙන්නේ. දැන් මොකද කරන්නේ තරුණයා මේ දැන් බයිසිකලයට මේ ආයි නැගලා පාගන් ඉන්න හදනකොට ආයිත් අර මිනිස්සු පැනලා අල්ලගන්නවා. ඊට පස්සේ තරුණයා ඉතින් මේ යකා නැගලා තරුණයා මොකද කරන්නේ මේ මිනිස්සයාව අකුලකට තල්ලු කරනවා. මේ යනවා යන්න තමයි පැත්තකට ගිහලා තල්ලු කරපුවාම අර මේ කැලෑවකට වැටෙනවා මිනිස්සයා. වැටිලා තියෙද්දි තරුණයා බයිසිකලයට නැගලා පැත්තගෙන යනවා. දැන් ගෙදර යන්නේ තව කිලෝමීටර් 3ක් විතර ගෙදරට යන්න ඕනේ. ඒකට දැන් සාමාන්‍ය මීටර් 100ක් විතර ගිහින් තමයි බයිසිකලේ හයියෙන් පදින්න හේතුව ඩයිනමෝ ක්‍රියාත්මක වෙනවා. හින්දා එළියක් අවශ්‍යයි හින්දා හයියෙන් පැදගෙන ගිහින් නිකමට බලලා තියෙනවා අර ආපු මිනිස්සයා කෝ කියලා එහෙම හැරිලා බලපුවම තමන්ගේ මේ තරුණයා පදින බයිසිකලේ පිටිපස්සේ ලගේජ් එකේ ඉඳගෙන ඉන්නවනේ. ඉඳගෙන ඉඳලා මේ දැන් තරුණයා මේ හැරලා බලද්දි අරයා හිනහවක් දැම්මලු මේ දිග දත් දෙකක් එළියට ආවලු. ඊට පස්සේ තරුණයාට හිතාගන්න බැරි වෙලා තියෙනවා මොකක්ද උනේ කියලා. තරුණයා සිහිය විකෘති වෙලා එහෙම බයිසිකලේ හයියෙන් පැනගෙන එදින්ම ගිහින් කනත්තට ගිහින් කනත්තේ වැටිලා අලුත් මිනි වලක් උඩ පස් කතා ඉන්නේදි තමයි මේ ගමේ මිනිස්සු දැකලා මෙයාව මේ කට්ටිය ගොඩාක් එකතු වෙලා මෙයාව අල්ලගෙන ගෙදරට ගිහින් මේ එක්කන් යනවා. එක්කන් ගිහින් මේ ආරංචිය එනවා මේ අපේ ගමට. ආරංචිය මම එතෙන්ට යද්දී රාත්‍රී 11ට විතර. මම යද්දී මේ තරුණයාව තව
තරුණයෝ ගොඩක් එකතු වෙලා අතපය බැඳලා මේ ගෙදර දාලා හිටියේ. මේ ඒ වෙලාවේ තමයි මම දැක්කේ. එතකොට මේ තරුණයා මේ කම්බි පොටවල් උඩින් පැනගෙන කම්බි අතේ පටලලා කඩලා එහෙම මේ ලොකු අසාමාන්‍ය දේවල් කර ඉඳලා කාටවත් මෙල්ල කරගන්න බැරි නිසා තමයි මේ අතපය බැඳලා ඉඳලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේවට මේ යන්ත්‍ර මන්ත්‍ර බලිතොවිල් කරලා මේ තරුණයට යම් සුවයක් ලැබුණා. සුවයක් ලැබිලා හොඳට හිටියා ටික කාලයක්. කොහොම ඉන්න අතරේ මේ කවුරු හරි පහනක් එහෙම පත්තු කරපුවාම මෙයාට සිහිය වෙනස් වෙනවා. එතකොට මෙයා ඒ වෙලාවට ගෙදර බුදු පහන එහෙම පත්තු කරොත් කවුරු හරි මෙයා කරන්නේ මේ පහන් එළියෙන් පේනවලු එයාගේ නැන්දම්මා. එයාට කියන්නේ නැන්දම්මා එනකොට මියගිය කෙනෙක් එයාගේ නැන්දම්මා අඬ ගන්නවා. එතකොට මෙයා නැන්දම්මා ඉන්න තැනට යනවා කියලා ගෙදර එයාගේ තරුණයේ ගෙදර බිමට ගොම මැටි ගාලා තිබ්බේ කාලේ වෙනකොට ඒ ගොම මැටි කැඩිච්ච තැන් තව අතින් කඩලා ඒක ඇතුළට යන්න යනවා. එහෙම මේ අවමාද ගතියෙන් වගේ ඉඳලා ඒ තරුණයා මේ අවසානට මේ නැති වුණා. ඒ කියන්නේ මේ හේතුවෙන්ම තමයි ඒක උනේ. කියන්නත් කනගාටුයි. ඉතින් මේ ගල්වන්ගේ මේ බේසුණු හොල්මනකට අසු වෙලා මෑතේදී මේ තරුණයා තමයි මේ ජීවිතසයට පත් වෙන්නේ. මේ තමයි ගල්වන්ගේ හොල්මන කියන එක. මේ හොල්මන මෙතන යන බොහෝ අයට හම් වෙනවා. නමුත් මේ සමහරු මේ හොල්මනට බය වෙන්නේ නැහැ. යම් මට්ටමක් බය වුණත් ඒක දවස් කිහිපයකින් මැරිලා යනවා. මේ තරුණයා තමයි මේ හේතුවෙන්ම මැරුණේ. ඉතින් මේ ගල්වංගු ඉතින් තාමත් ගල් ගැහිලා ඒ විදිහටම තියෙනවා. කොයි වෙලාවෙ හොල්මන් ක්‍රියාත්මක වෙන්නේ කියලා හිතන්න බෑ. මේක තමයි මේ ගල්වංගුගේ හොල්මන හැටියට මම අද ඔයාලට ගෙනාපු කතාව. මේකත් එක්කම මම නවතිනවා. එහෙනම් ජය වේවා.